කවිඳු සුබ සන්ධ්‍යාවක්. හලෝ සුබ සන්ධ්‍යාවක් කියලා මහත්. සුබ සන්ධ්‍යාවක් කවිඳු. කවිඳු දැන් මේ අපිට කියන්නකෝ. කවිඳු අපිත් එක්ක කතා කරන්නේ මොන රටේ ඉඳලාද කියලා. දැනට මම ඉන්නේ කුවේට් වල ඉන්නේ. කුවේට් වලට ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් මම අවුරුද්දකට කිට්ටු වෙනවා. දැන් මම කතා කරන්නේ කුවේට් වල ඉඳලා තමයි. හරි කවිඳු මට පේනවා මේ කවිඳුගේ පිටිපස්සේ තියෙනවා මේ හොඳට අපි අඳුරන කොෆි ෂොප් එකක නේම් එකක්. කොස්ටා කියන එක. එතකොට කවිඳු එහෙ වැඩ කරන්නේ බැරිස්ටර් කෙනෙක් හැටියට? ඔව් මම දැනට කුවේට් වල බැරිස්ටා කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. මේ වැඩ කරන්නේත් මම කොස්ටා කොෆි කියන බ්‍රෑන්ඩ් එකේ තමයි වැඩ කරන්නේ. ඉතින් මම අද මගේ ඩේ ඔෆ් එක දවස මම පොඩ්ඩක් අවුට්ලට් එකට පොඩ්ඩක් කොෆි එකක් දීලා චුට්ටක් මගේ ඩේ එක ස්ටාර්ට් කරලා යන්න අවුට්ලට් එකට තමයි ආවේ. ඒකෙන් දැන් කවිඳු දැන් ඔය අපිත් එක්ක වාඩි වෙලා කතා කරගෙන ඉන්නේ කවිඳු වැඩ කරන කැෆේ එකෙන්මයි. ඔව් මම වැඩ කරන කැෆේ එකේ ඉඳන් තමයි කතා කරන්නේ. අනේ කවිඳු පුළුවන් වේද අපිට පොඩ්ඩක් මේ කැෆේ එකේ ලේඅවුට් එක කැෆේ එක කොහොමද තියෙන්නේ කියලා අපිට පෙන්නන්න අපිත් එක්ක ෂෙයා කරගන්න. අනිවාර්යෙන් පුළුවන්. මම පොඩ්ඩක් පෙන්නනවා බලන්න. ඉතින් මේක තමයි මම වැඩ කරන අවුට්ලට් එක. දැන් නම් ටිකක් සාමාන්‍ය කස්ටමර්ස් ආවි. ඒ නැති මේක තමයි මගේ අවුට්ලට් එක. ලස්සන වටපිටාවක් එක්ක තියෙන එහා පැත්තට වෙන්න ලස්සන බීච් සයිඩ් එකක් තියෙනවා. බීච් එකකට වෙන්න පිට්ටු වෙන්න තියෙන පොස්ට් අවුට්ලට් එක තමයි මම වැඩ කරන්නේ. thank you so much අපිත් එක්ක ඒක බෙදාගත්තට. එතකොට මේ අපි අහන්න ඕනේ. දැන් ඔයා කුවේට් වගේ රටකට ගිහිල්ලා මෙහෙම හයි ක්ලාස් කැෆේ එකක වැඩ කරන තැනකට ගිය ඔයා ඔය කොෆි ජර්නි එක වගේ බැරිස්ටර් ජර්නි එක පටන් ගන්නෙ කොතනින්ද? ඇත්තටම මම සාමාන්‍යයෙන් ලංකාවේදී නෝමල් ජොබ් එකක් කර කර තමයි හිටියේ. ඊට පස්සේ මටත් ලොකු වමනාවක් තිබ්බා රටකට යන්න. රටකට ගිහිල්ලා සාමාන්‍ය හොඳ සැලරි එකකට හොඳ ජොබ් එකකට යන්න තමයි මට උවමනාව තිබ්බේ. ඉතින් මම try කරා. ඒ වෙද්දි මට ලොකුවට මගේ පැත්තෙන් ස්කිල් එකක් කියලා දෙයක් තිබ්බේ නැහැ. බට් මම try කරා රටවල් වලට යන්න. ඊට පස්සේ මට තේරුණා ඒ opportunities එක්ක අපිට අනිවාර්යෙන් ස්කිල් එකක් හදාගත්තා නම් රටකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම බැලුවා මොනවද සාමාන්‍ය අපිට හදාගන්න පුළුවන් ස්කිල්ස් මොනවද මොන වගේ opportunities ද තියෙන්නේ කියලා. ඔය මේ ජොබ් එක කරන ගමන් බලද්දි තමයි මම මෙන්න මේ බැරිස්ටා කියන ෆීල්ඩ් එක ගැන දැනගත්තේ. ඇත්තටම මට එහෙම ලොකු අයිඩියාවක් තිබෙත් නෑ බැරිස්ටා කියලා. මොකද හැබැයි මට ලොකු ආසාවක් ආවේ අර කොෆි ආර්ට්ස් ගැන ලටේ ආර්ට්ස් ගැන. ඉතින් මේවත් එක්ක මට හරිම ආසාවක් ආවේ ලොකු ඉන්ට්‍රස්ට් එකක් ආවා ෆීල්ඩ් එක ගැන. ඊට පස්සේ මම හොයන්න පටන් ගත්තා කොහොමද දැන් මේක මම ඉගෙන ගන්න කියලා. දැන් මේක ඉගෙන ගන්න අමාරු දෙයක්ද කරගන්න පුළුවන් වෙයිද මට අමාරු දෙයක්ද ඔය වගේ ප්‍රශ්නත් ආවා. ඊට පස්සේ මගේ යාළුවෙක් කරහා මම FB එකෙන් Facebook එකෙන් දැනගත්තා මෙන්න මේ වගේ CBBS කියන තැනක් තියෙනවා කියලා. කොළඹ බාර්ටෙන්ඩර් ඇන්ඩ් බැරිස්ටා ස්කූල් කියලා තැනක් තියෙනවා. මේ ඒකේ අපිට බැරිස්ටා පැත්තයි බාර්ටෙන්ඩින් පැත්තයි දෙකම ඉගෙන ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි අපේ ඉන්ස්ටිටියුට් එකට ගිහලා මම පොඩ්ඩක් විස්තර දැනගත්තා කොහොමද මට ජොබ් එක කරන ගමන් මේක කරගන්න පුළුවන් වේද? ඒ කියන්නේ රටකට යන්න පුළුවන් වේද? තමයි. එතකොට සාමාන්‍යයෙන් ටිකක් බයකුත් තිබ්බා ඉගෙනගෙන රටකට යන්න පුළුවන් වෙයිද එහෙම කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා ඒ විස්තර ටික දැනගත්තට පස්සේ එයාලා හැමදේම මට පැහැදිලි කරලා කිව්වා කොහොමද මේ කෝස් එකක් විදියට මේක ස්ටාර්ට් කරන්න, කොහොමද අපි ජොබ් එකක් කරන ගමන් කොහොමද මේක ඉගෙන ගන්න, ඊට පස්සේ අපිට මොන වගේ ඔපචුනිටිස් ද තියෙන්නේ කියලා මම ඒ හැමදේම පැහැදිලි කරලා ඊට පස්සේ මම ඉගෙන ගන්න පටන් ගත්තා බැරිස්ටා කියන මෙන්න මේ ෆීල්ඩ් එක ගැන. ඔය විදිහට තමයි මම ෆීල්ඩ් එකට මුලින්ම ඒ කියන්නේ ෆීල්ඩ් එක ගැන නොලෙජ් එක ගත්තේ. මේක ඉගෙන ගත්තේ. ඊට පස්සේ CBBS එකෙන්ම මට සපෝට් කරා. ඊට පස්සේ තිබ්බ බය තමයි දැන් කෝස් එක කරලා මට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වේද දැන්. අපිට එක්ස්පීරියන්ස් එක හදාගන්න, කොපි හදන්න, අපි වැඩ කරන්න තැනක් හොයාගන්න පුළුවන් වේද කියලා එහෙම බයකුත් තිබ්බා මට. ඉතින් ඇත්තටම මම මතක් කරන්න ඕනේ මම කෝස් එක කරලා සාමාන්‍යයෙන් මට මාසයකටත් වඩා අඩු කාලෙකින් මට වේකන්සි එකක් CBBS එකේ ඒගොල්ලෝ මට රෙකමන්ඩ් කරලා මගේ CV එක ඒගොල්ලෝ ලංකාවේ කැෆේස් වලට රෙස්ටෝරන්ට් වලට දාලා ඒ හරහාම මට හොඳ ඔපචුනිටි එකක් හම්බුණා ලංකාවේ වැඩ කරන්න. ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් කෙනෙක් විදියට ඇත්තටම. ඉතින් ඒ විදිහට තමයි මම ෆීල්ඩ් එකට ඇවිල්ලා මගේ ඒ කියන්නේ අඩිතාලම කියන්නේ බේස්මන්ට් එක හදාගත්ත මේ ෆීල්ඩ් එක. ওই විදිහට තමයි මම ෆීල්ඩ් එකට ආවේ ඇත්තටම. ලස්සන කතාවක්. එතකොට මේ දැන් ඔයා ලංකාවේ
කිව්වා CBBS ආයතනයට ඇවිල්ලා ඉගෙන ගත්තා කියලා. දැන් ඊට පස්සේ එතන ඉඳලා ඔයාට කුවේට් වලට යන්න කොස්ටා එකේ වැඩ කරන්න පටන් ගන්න. ඔයාට උරුදුන්නු අය කවුද? ඔයාට මතක් කරන්න පුළුවන්. ඇත්තටම මතක් කරන්න ඕනේ මුලින්ම සුලෝචන අක්කා මතක් කරන්න ඕනේ. එයා තමයි මට මුලින්ම මෙන්න මේ කෝස් එක ගැන හරියටම පැහැදිලි කරලා මේ කොහොමද බැරිස්ටා ෆීල්ඩ් එකට ඇවිල්ලා මේක ස්ටාර්ට් කරන්න කොහොමද කියලා හරිම අයිඩියා එකක් දුන්නේ එයා. ඊට පස්සේ මතක් කරන්න ඕනේ CBBS එකේ CBBS එක මතක් කරන්න ඕනේ. සහ ආදරේ මතක් කරන්න ඕනේ බණ්ඩාර සර්. සර් තමයි මගේ ලෙක්චරර්. ඉතින් හරිම හරිම විදිහට හැමදේම ඒ කියන්නේ මේ ෆීල්ඩ් එක ගැන සීරෝ නොලෙජ් එකක් තියෙන කෙනෙක් උනත් හරිම විදිහට මේක ගැන හරියටම ඉගෙන ගන්න පුළුවන් විදිහට සර් මට කියලා දුන්නා පැහැදිලි කරා කෝස් එකෙන් මම මේ දේවල් ඉගෙන ගත්තා. සහ මම මතක් කරන්න ඕනේ මට මම ලංකාවේ වැඩ කරපු ආයතන ලංකාවේ මම වැඩ කරේ කැපේලා ඩිෆෙන්ස් කියන කොෆි ෂොප් එකේ තමයි වැඩ කරේ. right ඉතින් එයාලා මට ඒ දුන්න chance එකෙන් තමයි මම මේ ෆීල්ඩ් එක ගැන ගොඩක් දේවල් ඉගෙනගෙන මගේ එක්ස්පීරියන්ස් එක හදාගෙන මේ වගේ හොඳ කොපි බ්‍රෑන්ඩ් එකකට ජොයින් වෙන්න මට අවස්ථාව හම්බුනේ. මෙන්න මේ කියපු කට්ටිය තමයි මට උදව් කරේ සාමාජික පවුලේ කට්ටිය. ඔන්න කියන කට්ටිය තමයි මගේ මේ ජර්නි එක පිටිපස්සේ ඇත්තටම මට සපෝට් එකක් දුන්නේ. ලොකුවට සපෝට් එකක් දුන්න කට්ටිය. හරිම ලස්සනයි කවින්දු. උදව් කරපුවා ගැන මතක තියාගෙන ඉන්නවා. දැන් හොඳ තැනකට ගිහිල්ලා ඉන්නවා කවින්දු. ඊළඟට කවින්දුගේ ජර්නි එකේ මොනවාද තියෙන ප්ලෑන්ස්? මොනවද ඊළඟට කරන්නේ? ඔව් දැනට මම සාමාන්‍යයෙන් පොත් එකත් එක්ක ජොයින් වෙලා අවුරුද්දක් වගේ වෙන ලබන මාසෙට මම හරියටම අවුරුද්දයි බ්‍රෑන්ඩ් එකත් එක්ක ජොයින් වෙලා. ඉතින් මගේ අයිඩියා එක තියෙන මේක අපිට යන්න පුළුවන් ලෙවල්ස් තියෙනවා ඇත්තටම බැරිස්ටා කෙනෙක් විදිහට අපිට අපි ජර්නි එක ස්ටාර්ට් කරලා ඊට පස්සේ මේකේ බැරිස්ටා මාස්ටර් ඊට පස්සේ අපිට සිස්ටම් මැනේජර් ඒ වගේ ඒරියා මැනේජර් ලොකු පෝස්ට් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ ෆීල්ඩ් එක ඇතුළේ ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් ඇත්තටම. මේක ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් ෆීල්ඩ් එකක් නෙමෙයි ඇත්තට. හරිම ආසාවෙන් දවසින් දවස අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම කැමති තවත් මගේ එක්ස්පීරියන්ස් එක හදාගෙන මම රෝස්ටිං පැත්තට කොපි රෝස්ටිං පැත්තට ඇත්තටම ලොකු ආසාවක් තියෙනවා. ওই දේවල් ඉගෙනගෙන ජර්නි එකේ තව ඉස්සරහට ගිහිල්ලා ලොකු තැනකට එන්න තමයි මේ කොපි ඉන්ඩස්ට්‍රි එකෙන්ම ලොකු තැනකට එන්න තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ ඇත්තටම. පැහැදිලිවම ඒ වගේම CBBS එකේ අපි සම්පූර්ණයෙන්ම වාට සුබ පතනවා ඒ වගේ තැනකට යන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. බොහොම ස්තුතියි. තමන්ගේ උත්සාහයෙන් වැඩ කරන කෙනෙක්ට සපෝට් එක දෙන්න අපේ ශීට සපෝට් එක දෙන්න අපි කවදාවත් ලෑස්ති. ඉතින් කවිඳු අද මේ නිවාඩු දවසත් එක්ක වාගේ වෙලාවෙන් ගොඩක් ගන්න අපි කැමති නෑ. ඔය කවිඳු යන්න කලින් කවිඳුට පුළුවන් නම් පණිවිඩයක් දෙන්න. දැන් A level කරලා O level කරලා ඊළඟට මොනවද කරන්න කියලා හිතාගන්න බැරුව ඉන්න මල්ලා නංගිලා ගොඩක් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලන්ට මොන හරි කවිඳුට පණිවිඩයක් දෙන්න කැමති නම් ඒගොල්ලන්ගේ අලුත්ම ගමනක් ගන්න ඒගොල්ලන්ට සපෝට් එකක් දෙනවා නම් මොනවද කවිඳු කියන්න කැමති? අනිවාර්යෙන් ඇත්තටම දැන් ගොඩක් මේ ෆීල්ඩ් එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිට රටකට ආවට පස්සේ මේ වගේ රටකට ආවට පස්සේ අපිට තේරෙනවා මොන වගේ ඩිමාන්ඩ් එකක්ද මෙන්න මේ බැරිස්ටා කියන ෆීල්ඩ් එකට තියෙන සහ සාමාන්‍යයෙන් අපි හිතනවට වැඩිය ලොකු මෙහෙ ගැප්ස් තියෙනවා ඇත්තටම මේ ඒ කියන්නේ වැඩ කරන කට්ටියට ලොකු ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා මේ ෆීල්ඩ් එකේ. ඉතින් මම කියන්න කැමතියි ඇත්තටම සාමාන්‍යයෙන් එඩියුකේෂන් එක ඉවර කරලා ෆීල්ඩ් එකට එන්න බලාපොරොත්තු වෙන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් කියන්න කැමති අනිවාර්යෙන්ම මේ ෆීල්ඩ් එකට එන්න කියලා තමයි කියන්න තියෙන්නේ. සහ මේක හරිම ආසාවෙන් දවසින් දවස ඉගෙන ගන්න පුළුවන්. මේක ඇත්තටම ජොබ් එකක් කියනවටත් මම කැමති නෑ. මේක හරිම ලස්සන ආර්ට් එකක් වගේ දෙයක්. ඒ කියන්නේ අපේ ඇඟින් එන හරිම ලස්සන ආර්ට් එකක්. මොකද මම මේ ෆීල්ඩ් එකට ගොඩක්ම කැමති. ඕනම මිනිස්සෙක් ඉන්නේ එයාගේ දවස පටන් ගන්න කොපි එකකින්. මේ වගේ රටකට ආවට පස්සේ තේරෙනවා ගොඩක් කට්ටිය ඉන්නේ එයාගේ කොපි එක බලාපොරොත්තුෙන් තමයි. ඉතින් මේ වගේ කෙනෙක් එද්දි අපිට පුළුවන් නම් එයාගේ කොපි එක අපේ අතින්ම හදන්න. ඒ කියන්නේ මම හිතන්නේ එයාගේ දවස ස්ටාර්ට් කරන්න. ඒ කියන්නේ එයාගේ දවස හරිම ලස්සනට ස්ටාර්ට් කරන්න අපි හෙල්ප් කරනවා වගේ දෙයක් වෙන්නේ. ඉතින් ඒ වගේ ලස්සන ෆීල්ඩ් එකක් මේක. මම කියන ඕනම ෆීල්ඩ් එකට එන්න බලාපොරොත්තු වෙන නංගි කෙනෙක් වෙන්න පුළුවන් මල්ලි කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් උසස් අධ්‍යාපනයේට යන්න බලාපොරොත්තු වෙන ඕන කෙනෙක්ට මම කියන්න කැමති මේ ෆීල්ඩ් එකට එන්න හරියට ඉගෙන ගන්න හැමදේම ඒ කියන්නේ කිසිම තැනකදී මගදී අතාරින්න එපා හැමදේම ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙනගෙන මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා අනිවාර්යයෙන්ම හොඳ ජර්නි එකක් තියෙනවා මේ ෆීල්ඩ් එකට එන කට්ටියට
ඉස්සරහට යන්න පුළුවන්. තමන්ගේ ෆියුචර් එක හදාගන්න පුළුවන් හොඳම ඉන්ඩස්ට්‍රි එකක් විදිහට තමයි මම මේ බැරිස්ටා කියන ෆීල්ඩ් එක දකින්නේ. ඉතින් කියන හැමෝටම කිසිම දෙයකට බය වෙන්නේ නැතුව හැමදේම ඉගෙනගෙන තව දෙයක් මතක් කරන්න ඕනේ තමන්ගේ උත්සාහය කැපවීම මහන්සිය හැමදේම තියෙනවා අපි මොන ෆීල්ඩ් එකට ගියත්. ඉතින් මේ දේවල් ආස්ථාවෙන් උනන්දුවෙන් කරනවා නම් එයාට ලොකු ගමනක් යන්න පුළුවන් මේ ෆීල්ඩ් එක ඇතුලේ බැරිස්ටා කියන ෆීල්ඩ් එක ඇතුලේ. බොහොම ස්තුතියි කාමින්දු. අපි CBBS එක අපි හැමදාම කියන දෙයක් තමයි කෝපි කියන්නේ කලාවක්, රස්සාවක් විතරක්. අනිවාර්යයෙන්. ඒක. බොහොම සන්තෝෂයි කවිඳු ඒ පණිවිඩය මෙහෙන් අරගෙන ආයේ අපේ ළමයින්ට මාපපු දෙන්න තරමට කවිඳු වැඩුණ එක ගැන. ඔයාගේ කොෆි ජර්නි එකට අපි සුබ පතනවා කවිඳු. අපිත් එක්ක ටච් එකේ ඉන්න. අපි බලාගෙන ඉන්නේ අපේ ළමයි දියුණු වෙන එක. අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි මම ආයෙමත් ස්තුතිවන්ත වෙන CBBS එකට ඇත්තටම මට මේ වගේ තැනකට එන්න මගේ ජර්නි එක හදාගන්න අඩිතාලම දාගන්න මට ඒ දුන්න සපෝට් එකට සහ දැනට ලංකාවේ ඇතුලේ ගොඩක් මම දකිනවා දැන් ගොඩක් ළමයින්ට මෙන්න මේ කියන CBBS එක හරහා ඒගොල්ලන්ගේ බැරිස්ටා ෆීල්ඩ් එකට කියන්නේ යාගේ බැරිස්ටා ජර්නි එක හැබෑ කරගන්න ඒගොල්ලන්ට දෙන සපෝට් එක සහ ඒගොල්ලන්ට ඒ දෙන නොලෙජ් එකට මම ඇත්තටම තෑන්ක්ස් කරනවා මම ඉගෙන ගත්ත මගේ CBBS එකට. Thank you very much කවිඳු. ඔයාගේ නිවාඩු දවස සන්තෝෂෙන් ගත කරන්න අපෙන් සුබ පැතුම්. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. Thank you so much. Thank you very much.